ඔස්ට්‍රේලියා YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඔස්ට්‍රේලියාවට ආපු ස්ටුඩන්ට් කෙනෙක් විදියට කොහොමද TFN එකක් tax file number එකක් apply කරන්න කියලා. ඉතින් මෙතෙන්දී ඔයා TFN application කියලා type කරත් Google එකේ ඔයා මේ directly link එකක් වඩ පියනවා apply for a TFN කියලා. එතකොට එහෙම නැත්තම් ඔයාලට direct government website එකට යන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම safe ato.gov.au. ඉතින් මේ domain එක gov.au කියලා තියෙන්න ඕන. වෙන scammers වල website හරහා ගිහිල්ලා වගේ information දෙන්න යන්න එපා. ඒ නිසා very importantly ඔයා බලන්න government website එක හරහාද යන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම හරියටම direct apply කරන link එක මේ වීඩියෝ එකේ description එකේ යට දාලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔයා directly apply කරන්න TFN එක. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ application එක apply for TFN direct click කරොත් ඔයාලට මෙන්න මේ direct application එකට යනවා. එහෙම නැත්නම් ඔයා website එක හරහා යනවා කරන්න ඕන menu එකට ගිහිල්ලා menu එකේ individual and families ගියා. tax file number click කරා apply for a TFN. ඒක යටතේ ඔයා මෙන්න මේ category එක තමයි select කරන්න ඕන. permanent migrant. ඉතින් අර Google එකේ ඔයා search කරලා එන කෙනෙක් නම් TFN application apply for TFN තෙන්ට ගිහිල්ලා ඒත් මෙන්න මේ link එක තමයි එන්නේ permanent migrant and temporary visitors TFN application. ඉතින් student cover වෙන්නේ මේ category එකේ student කෙනෙක් විදිහට ආපහු apply කරන්න ඕන overseas student visa එකක් තියෙන කෙනෙක් නම් මෙන්න මේකේ මෙන්න මේ link එක click කරන්න ඕන. ඉතින් මම මේ link එක direct link එක දාන්න මේ වීඩියෝ එකට තියෙනවා. ඉතින් ඒකෙන් ඔයා directly මෙතෙන්ට එන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව government website එකට. එතනින් ඇවිල්ලා ඔයාලට direct apply කරන්න පුළුවන්. මෙතෙන්දී apply කරද්දී ඔයාලා ඕස්ට්‍රේලියාවේ ඉන්න ඕන. ලංකාවේ ඉඳන් apply කරන්න බෑ. ඊළඟට visa එක තියෙන්න ඕන valid visa එක. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඕන කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා ඔයාලට address එකක් තියෙන්න ඕන. මොකද යාලා TFN එක එවන්නේ ඔයාගේ register post එකේ ඔයා දීපු address එකට. ඉතින් valid address එකක් වෙන්න ඕන. ඊට පස්සේ ඔයා student visa එකක් තියෙන කෙනෙක් විදියට ඔයා කරන්න තියෙන්නේ මෙතන start දෙන්න. මේ link එක direct මම දාලා තියන්නම්. ඒකෙන් ගිහලා start application දෙන්න. ඊට පස්සේ ඔයාගේ passport number එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාට country එක select කරන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ ඔයාට මෙතෙන්දී have you ever visited Australia කලින් ඇවිල්ලා තියෙනවද නැද්ද කියලා නැත්නම් no කියලා දෙන්න. ඇවිල්ලා තියෙනව නම් yes කියලා දෙන්න. ඊට පස්සේ personal information ඔයාගේ detail දෙන්න පුළුවන්. family name එක ඔයාගේ නම් දෙකක් තියෙනවා නම් family name එකේ දෙකම දෙන්න. මොකද passport එකේ සහ visa එකේ තියෙන විදියටම දෙන්න ඕන. ඒ වෙනස් වෙන්න බෑ. මොකද නැත්නම් verify වෙන්නේ නැහැ. right. ඊට පස්සේ other names නැත්නම් මොකද family name එක passport එකේ තියෙන විදියටම දෙන්න. given name කියලා passport එකේ තියෙන විදිහට නම් තුනක් තියෙනවා නම් තුනම ඒක දෙන්න. other name middle name දාන්න passport එකේ සහ visa එකේ නැත්තම් දාන්න යන්න එපා. මොකද verification difficult වෙන්න පුළුවන්. ඔයාට TFN එකෙන් පරක් වෙන්න පුළුවන්. date of birth එක දෙන්න. right. ඊට පස්සේ gender එක select කරන්න. ඔයා spouse ඔයා married නම් husband හරි wife හරි එක නම් ආවේ යාළුවගේ detail දෙන්න ඕන. එහෙම නැත්නම් ඔයා තනියම නම් ආවේ no කියලා දෙන්න. no කියලා දීලා next යන්න. මට මෙතනින් හරියට යන්න බෑ මොකද information දෙන්න නැතුව. ඉතින් next step එකේ අහන්නේ ඔයාගේ TFN number එකක් තියෙනවද කියලා. ඒකට no කියලා දෙන්න. ඊට පස්සේ ඔයාගේ address එක අහනවා. address එක ඔයාගේ valid address එකක්. තැනට ඇවිල්ලා ඉන්න තැන address එක දෙන්න. එතකොට ඒකට තමයි නැත්නම් ඔයාගේ close relative කෙනෙක් ඉන්නවනම් එයාගේ address එක දෙන්න. ඉතින් ඒකට තමයි TFN එක post එකේ එන්නේ register post එකේ. ඒක වරද්දන්න නැතුව දෙන්න. මොකද ඒක තමයි important stuff එක. මොකද මෙයාලා දවස් 10ක් ඇතුළත TFN එක යනවා 2 weeks ඇතුළත working 10 working days. ඒක නිසා හරිම address එක දෙන්න ඕන. ඊට පස්සේ contact detail දෙන්න. ඔයාගේ email එක mobile number Australian mobile number එක. ඉතින් ඔයාලා මේ වෙද්දි Australian mobile number එකක් තියෙන්න ඕන. ඒක දෙන්න. ඊට පස්සේ summary එකට ගියාට පස්සේ ඔයාලට තියෙන්නේ ඒක submit කරන්න. submit කරාට පස්සේ acknowledgement එකක් එනවා. ඒකත් save කරලා හරිය picture එකක් අරගෙන තියාගන්න phone එකේ.
ඔයාට සබ්මිට් කරාට පස්සේ ඔයාට කතා කරලා මොනවා හරි ඩිලේ එකක් වුණොත් කතා කරලා මෙන්න මේ රෙෆරන්ස් එකත් එක්ක කතා කරන්න පුළුවන් ඔයාට. මෙන්න මෙහෙම ඇප්ලිකේෂන් එක දැම්මම තාම TFN එක ආවේ නැහැ කියලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් normally දවස් 10ක් වගේ ඇතුළත වැඩිම වුණත් දවස් 28ක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලය ඇතුළත අනිවාර්යෙන් TFN එක එනවා. ඉතින් ඔයා ආපු ගමන්ම immediately apply කරන තරමට හොඳයි. මොකද ඔයාට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් TFN එකක් යටතේ ඔයා වැඩ කරද්දී අනිවාර්යයෙන්ම වැඩ කරන එම්ප්ලොයි TFN එක අහනවා. පැය 24ක වට වැඩ කරන්න පුළුවන්. ඔයාගේ වීසා එක අනුව එක ඔයාලගේ එකිනෙක වීසා කැටගරි අනුව එක බලන්න. ජෙනරලි මං කියන්නේ පැය 24ක් වැඩ කරන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට normal ස්ටුඩන්ට් කෙනෙක් normal වීසා එකක් යටතේ ආවොත්. එතකොට මේ පැය 24 දී ඔයාලට TFN එක යටතේ වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ වීසා කැටගරි එක යටතේ ඔයා වෙරි කියාප්ලි බලන්න. මම මේ ජෙනරලි කියන්නේ 24. ඒක ඔයා ඇඩ්වයිස් එකක් විදිහට ගන්න එපා. හැමෝටම 24ක් වැඩ කරන්න පුළුවන් කියලා. ඒක නිසා හරි working rights ටික බලලා අදාළ එම්ප්ලොයර්ට ඉන්ෆෝම් කරන්න. එතකොට TFN එක දෙන්න. යාලා TFN නම්බර් එක අහන්නේ. ඔයාගේ ඔරිජිනල් ඩොකියුමන්ට් එක ආවට පස්සේ ඒක ෆයිල් කරලා තියාගන්න. ස්කෑන් එකක් අරගෙන පික්චර් එකක් විදිහට හරි. ඒක වෙනම ඔයාගේ soft copy folder එකේ දාලා තියාගන්න. in future මොනවා හරි job වලට apply කරනකොට ඔයාට TFN එක ඉල්ලනවා. එතකොට soft copy එක ඔයාට යවන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා වැදගත් වෙන්නේ නැති කියලා ඔයාලට. එහෙමනම් මේ වීඩියෝ එක like කරලා subscribe කරලා යාළුවන්ටත් බලන්න, share කරන්න.